හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඔයාලව අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා වෙනුවෙන් මම ඊටමත් පහසු අමුද්‍රව්‍ය 3ක් යොදාගෙන ගෙදරදිම කරගන්න පුළුවන් සත්කාරයක් ගැන කියන්න තමයි ආවේ. මේ සත්කාරය මට පාවිච්චි කරලා සති 3ක් වගේ යද්දී 100%ක්ම ප්‍රතිඵලයක් ගත්තු සත්කාරයක් නිසා තමයි ඒක ඔයාලා එක්ක බෙදා ගන්න ඕනි කියලා මම තීරණය කරේ. ඉතින් මේ ඔයාලා දකින විදිහට මගේ මූණ ගෙඩියෙන්න, කසන්න, තුවාල වෙලා ඒව නිසා ගොඩාක් කැලල් ඇති වෙන්න පටන් ගත්තා. සති එකමාරක් වගේ පොඩි කාලයක් තමයි ගියේ මේ තරම් දෙයක් සිද්ධ වෙන්න. කොහොමත් අපිට අවුරුදු 30ක් 35ක් වගේ වයස් පහ වෙනකොට ගොඩාක් අයට හෝමෝන් ඉම්බැලන්ස් නිසා මේ වගේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මටත් මම හිතන්නේ එහෙම දෙයක් වෙන්න ඇති. එහෙම නැත්නම් මගේ අතේ වුණ තුවාලයක් නිසා මට ඇන්ටිබයොටික් බොන්න වුණා, IV දෙන්න වුණා. ඉතින් ඒ සැර මේ විදිහට පිට වුණා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් සති 3ක් වගේ පොඩි කාලෙකින් මම මේ සත්කාරය කරලා මගේ මුහුණ සම්පූර්ණයෙන්ම ක්ලියර් කරගත්තා. ඉතින් ඒ කරපු සත්කාරය මම අද ඔයාලා වෙනුවෙන් බෙදා ගන්න තමයි ආවේ. ඉතින් මේක ඔයාලට ඉතාමත් හොඳයි. ඔයාලගේ හෝමෝන් ඉම්බැලන්ස් වෙනවා නම්, කුරුලෑ, ලප කැලල්, විෂ ගෙඩි වගේ දේවල් තියෙනවා නම්, පිග්මන්ටේෂන් නැති වෙනවා නම්, කටවටේ කළු වෙනවා නම් මේ හැම දෙයකටම මේ සත්කාරය ඉතාමත් හොඳින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක හැමදාම හදාද ගන්න අවශ්‍ය නැහැ. එකපාරක් හදලා තියාගෙන තමයි මම සති 3ක් විතර එක දිගට පාවිච්චි කරේ. මම මේක ස්ප්‍රේ එකක්, සීරම් එකක් සහ අයිස් කියුබ් එකක් විදිහට ස්ටෝර් කරලා තියාගත්තා. ඉතින් ඒකෙන් මට හැමදාම හදාගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ ට්‍රීට්මන්ට් එකේ වැදගත්ම දෙයක් තමයි මේක ගෑවට පස්සේ හොදලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගාපු ගමන්ම මේක හොඳට මොනට ඇබ්සෝබ් කරගන්නවා. ඒ නිසා ඊට උඩින් ඔයාලට ඔයාලගේ මේකප් එකක් පාවිච්චි කරන්න පුළුවන්, සන් ක්‍රීම් එකක්, මොයිස්චරයිසර් වගේ ඔයාලා එදිනෙදා පාවිච්චි කරන ඕනම දෙයක් මේකට උඩින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ සත්කාරයට මම වැඩිපුරම විටමින් C අන්තර්ගත කරලා හදපු නිසා මේකෙන් කොලාජන් බූස්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලගේ හැම එල්ලා වැටීම, රැලි වැටීම වගේ දේවල් පවා ඉතාමත් ඉක්මනටම නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ සත්කාරය දවසකට 3 පාරක් කරා. මොකද මේක අයිස් කියුබ් එකක් විදියට, සීරම් එකක් විදියට සහ ස්ප්‍රේ එකක් විදියට තමයි මම ස්ටෝර් කරලා තියාගත්තේ. ඉතින් දවසකට 3 පාරක් මම මේක පාවිච්චි කරා. ඉතින් මේ පාවිච්චි කරන හරි පිළිවෙල මම දැන් ඔයගලන්ට කියන්නම්. මේක පාවිච්චි කරාට පස්සේ මට තේරුණේ මගේ කැලල් නැති වෙනවා විතරක් නෙමෙයි, මගේ ස්කින් එකට ලොකු පැහැපත්කමක්, ලොකු ග්ලෝ එකක් එනවා. මොකද මේකේ විටමින් C අන්තර්ගත වෙලා තියෙන හන්දා ඔයාලගේ ස්කින් එක ඉක්මනටම පැහැපත් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක ප්‍රශ්න තියෙන්න ඕනේ නැහැ ස්කින් එකකට පාවිච්චි කරන්න. ඔයාලට සුදු වෙන්න අවශ්‍ය නම්, ග්ලෝ වෙන්න අවශ්‍ය නම් මේ වගේ සත්කාරයක් ඔයාලගේ ස්කින් එකට කරන්න පුළුවන්. ඔයාලා මොන වයසක හිටියත් මේ සත්කාරය ඔයාලගේ ස්කින් එකට කරන්න පුළුවන්. මොකද මේකෙන් තරුණ බව ආරක්ෂා කරනවා, හැම රැලි වැටීම, එල්ලා වැටීම නැති කරනවා. ඒ නිසා ඔයාලට මේක ඕනම වයස් ඛණ්ඩයේ කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 18න් ඉහළ කෙනෙක්ට පාවිච්චි කරනවා නම් තමයි වඩාත් සුදුසු වන්නේ. නමුත් ඊට පහළ කෙනෙක් පාවිච්චි කරා කියලා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක 100%ක්ම ස්වභාවික සත්කාරයක් නිසා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. මම මේක එකම සත්කාරය 3 ආකාරයකට ස්ටෝර් කරලා තියාගත්තා. අයිස් කියුබ් එකක්, සීරම් එකක් සහ ස්ප්‍රේ එකක් විදිහට. ඉතින් ඔයාලට මේ ස්ප්‍රේ එකයි සීරම් එකයි ෆ්‍රිජ් එකකින් පිට කාමර උෂ්ණත්වයේ දවස් 3ක් වගේ එළියේ තියාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක සති 3ක් විතර යනකම් ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්, නරක වෙන්නේ නැතුව. ඉතින් මම මුලින්ම පාවිච්චි කරේ ස්ප්‍රේ එක. මම උදේට නැගිටලා සාමාන්‍ය විදිහට ෆේස් වොෂ් එකක් දාලා මූණ හොදලා මූණ පිරිසිදු කරගත්තට පස්සේ මම මගේ මූණට හොඳට ස්ප්‍රේ කරගත්තා. මේකෙන් ස්ප්‍රේ කරලා සාමාන්‍යයෙන් හොඳට තෙත් වෙන ප්‍රමාණයකට මේක ස්ප්‍රේ කරගෙන එහෙමම මූණට පොඩ්ඩක් ටච් කරලා මේක වේලෙන්න තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ගෑවට පස්සේ ඒ වෙලාවෙම මූණට හොඳට ඇබ්සෝබ් කරගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට මේක ආපහු හොදලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මීට උඩින්ම ඔයාලට පුළුවන් සීරම් එකක් පාවිච්චි කරන්න, නැත්නම් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න, නැත්නම් ඔයාලා වැඩට යනවා නම් ඔයාලගේ මේකප් එක මීට උඩින් පාවිච්චි කරන්න. මේ ඕනම දෙයක් ඔයාලට කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව තමයි. මොකද මම හොදලා දැම්මේ නැහැ. මම මේක දවස පුරාම තියාගෙන හිටියා. ඔයාලට ඒ විදිහට අපහසුයක් නැත්නම් මේක තියාගෙන ඉන්න පුළුවන්. නැත්නම් ඕනනම් මේක පැය භාගයක් වගේ තියලා හොදලා දාන්නත් පුළුවන්. ඇත්තම කියනවා නම් මේක හොදලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම අයිස් කියුබ් එක තමයි පාවිච්චි කරේ. මම එළියකට ගිහිල්ලා ආවොත් හරි, එහෙම නැත්නම් ගෙදර ඉන්නකොට හරි මම මේ අයිස් කියුබ් එක මූණට පාවිච්චි කරා. මූණ ඉස්සෙල්ලාම ක්ලෙන්සර් කරලා හොඳට හොදලා දාලා ඊට පස්සේ ටෝන් එකක් විදිහට තමයි මම මේ අයිස් කියුබ් එක පාවිච්චි කරේ. ඉතින් ඒක මම හොඳට රබ් කරලා ඉවර වෙලා මූණේ තියෙන්න ඇරියා. ඒත් මම හොදලා දැම්මේ නැහැ. මොකද අයිස් කියුබ් එකක් කියන්නේ ටෝන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකට කොමාරිකත් අන්තර්ගත වෙන හන්දා ඔයාලට ගොඩාක්ම පහසුවෙන් මේක මූණේ තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් ලොකු සත්කාරයක් වෙනවා මේකෙන්. ඉතින් ඒ නිසා අයිස් කියුබ් එක ඔයාලට හොඳට මූණට රබ් කරලා ඉවර වෙලා ඒකත් ඒ විදිහටම මූණේ තියෙන්න අරින්න පුළුවන්. මූණ හොදලා පිරිසිදු කරාට පස්සේ.
ඉතින් සීරම් එක පාවිච්චි කරන්න කලින් මං කියන්න යන්නේ ඔයගලන්ට මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේක හදන්න මුලින්ම ඕනි වෙනවා ඔයගලන්ට දොඩම්, දෙහි, නාරං, ලෙමන් වගේ මොන හරි දෙයක්. ඉතින් මම මේකට කහපාට දොඩම් ගෙඩිය තමයි තෝරගත්තේ. මොකද කහපාට දොඩම් ගෙඩියේ තියෙන අර ස්ටේන් එක නිසා ඒකට මුහුණට ලොකු එළියක් එන හන්ද තමයි මම හැම වෙලාවෙම මේ කහපාට දොඩම් ගෙඩිය තෝරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඕනෙම පැංගිරි කිලෝය දෙයක් මේකට එකතු කරගන්න. මේකේ ලෙල්ල තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට ලෙල්ල හොඳට සුද්ධ කරගන්න. ඉතින් ඔයාලා දන්නවනේ විටමින් C අඩංගු වෙනවා දොඩම් වල. ඉතින් සිට්‍රික් ඇසිඩ්, විටමින් C වගේ දේවල් අඩංගු වෙන හන්දා අපේ ස්කින් එකේ තියෙන බැක්ටීරියා ආසාදන නැති කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකට හොඳ එළියක් දෙන්න, කොලාජන් බූස්ට් කරන්න මේ වගේ ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මේ පැංගිරි කුලයේ දේවල් වලින්. ඉතින් අපේ ස්කින් එක එළිය කරන්න නම් සුදු කරන්න නම් අපි අනිවාර්යයෙන්ම සිට්‍රික් ඇසිඩ් වගේ දේවල් අපේ ස්කින් එකට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි ඔයාලට හොඳට එළියක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට සුද්ධ කරගත්තු දොඩම් ලෙලි ටික පැත්තකින් අරගෙන තියන්න. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරනවා කෝමාරිකා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඕනි වෙන්නේ නැචරල් කෝමාරිකා එක. ඉතින් ස්වාභාවික කෝමාරිකා පිත්තක් ඔයාලා හොඳට පිරිසිදු කරලා අරගන්න. දෙපැත්තේ කටු අයින් කරලා මේ විදිහට ඔයාලා සුද්ධ කරලා මේකේ මදේ වෙනම අයින් කරගන්න. මම මෙතනදී කෝමාරිකා පිත්තක භාගයක් තමයි අරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මීට වැඩි ප්‍රමාණයක් උනත් අරගන්න. ඉතින් මේකේ ප්‍රමාණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේකට කෝමාරිකා විශේෂයෙන්ම පාවිච්චි කරේ මොකද විටමින් C වලින් ඩ්‍රයි ගතියක් එන හන්ද මූණට කෝමාරිකා දැම්මට පස්සේ අපේ ස්කින් එකට හොඳ මොයිස්චර් එකක් ඇවිල්ලා ස්කින් එක බැලන්ස් කරනවා. ඉතින් ඩ්‍රයි වෙලා තියෙන ස්කින් එක මොයිස්චර් කරගන්න පුළුවන් වෙන්න තමයි මම මෙතෙන්දී කෝමාරිකා එකතු කරගත්තේ. ඉතින් දොඩම් ලෙලි වගේම ඔයාලා කෝමාරිකා මදෙත් වෙනම වෙන් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා දොඩම් ලෙලි ටික අරගෙන හොඳට තම්බන්න පුළුවන් භාජනයකට දොඩම් ලෙලි ටික දාන්න. SS භාජනයක් නම් ගොඩාක්ම හොඳයි. මොකද මේක ටික වෙලාවක් තම්බ ගන්න ඕනේ නිසා. ඊට පස්සේ දොඩම් ලෙලි ටික ඔයාලා මේ වගේ භාජනයකට දාලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කුරුඳු පොතු. ඉතින් කුරුඳු පොතු සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් ඔයාලා එකතු කරගන්න. මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් ඔයාලා කුරුඳු පොතු 6-7ක් මෙතෙන්දී එකතු කරගන්න. කුරුඳු පොතු ටිකත් හොඳට හොදලා ඔයාලා මේ භාජනයටම එකතු කරලා ඒක සාමාන්‍යයෙන් ඒ ටික වැහෙන ප්‍රමාණයට ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර මෙතෙන්දී වතුර එකතු කරගන්න. ඉතින් මේ වගේ ප්‍රමාණයකට ඔයගොල්ලෝ වතුර එකතු කරගෙන ඒක ටික වෙලාවක් හොඳට තැම්බෙන්න අරින්න. ඉතින් වතුර ප්‍රමාණය ටිකක් වැඩිපුර දාලා ඔයාලා මේක පැයක් හමාරක් වුණත් තම්බ ගත්තොත් ඒක ගොඩාක් හොඳයි. මොකද මේකේ තියෙන පෝෂණය හොඳට වතුරයකට උරා ගන්න ඕනේ. ඔයාලා ටිකක් කළා යනකොට මේක හොඳට සුවඳ ගන්න පටන් ගනී. පැංගිරි සුවඳක් වගේම කුරුඳු සුවඳ ඔයාලට එන්න පටන් ගනී. ඉතින් සුවඳ ගහනකොට වතුර වල පාට වෙනස් වෙනකොට ඔයාලා මේක ලිප ඕෆ් කරලා මේක ටික වෙලාවක් හොඳට නිවෙන්න තියන්න. ඉතින් මේ ටික හොඳට නිවුණට පස්සේ ඔයාලා මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩ් එකකට ඔයාලා මේ ටික දාගන්න. ඒකටම ඔයාලා කෝමාරිකා ටිකත් එකතු කරගන්න. එකතු කරලා කෝමාරිකා එකෙන් සහ අර වතුර ටික විතරක් එකතු කරලා තව අමුතුවෙන් මේකට වතුර දාන්න යන්න එපා. මේ වතුර වලින් විතරමක් ඔයගොල්ලෝ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනකම් හොඳට බ්ලෙන්ඩ් කරන්න. මේ ටික හොඳට මික්ස් වෙනකම්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේක ලස්සන කහ පාටක් එනවා මේ වතුර ටිකේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේක සාමාන්‍යයෙන් පෙරණ එකකින් පෙරා ගන්න. රෙදි කෑල්ලකින් පෙරාගත්තත් කමක් නැහැ. මොකද මේකේ වතුර විතරයි අපි පාවිච්චි කරන්නේ. කෑලි හිටින් නැති වෙන විදිහට ඔයාලා මේක ස්ටෝ කරලා තියාගන්න ඕනි. ඊට පස්සේ මම අයිස් ට්‍රේ එකක් අරගෙන මුලින්ම අයිස් ට්‍රේ එකට මේ ටික දාගන්නවා. ඊට පස්සේ තමයි මම සීරම් බෝටල් එකටයි ස්ප්‍රේ බෝටල් එකටයි මේ ටික දාගන්නේ. දාලා මේක ස්ටෝ කරලා තියාගන්නවා. ඉතින් සීරම් බෝටල් එකයි ස්ප්‍රේ බෝටල් එකයි කාමර උෂ්ණත්වයේ ඔයාලට දවස් 3ක් විතර තියාගන්න පුළුවන්. එතනින් එහාට ඔයාලට මේක සති 3ක් විතර යනකම් ෆ්‍රිජ් එකේ ස්ටෝ කරලා තියාගන්න පුළුවන්. ඉතින් අයිස් කියුබ් එක නම් ඉතින් ඔයාලට ඕන තරම් කාලයක් ෆ්‍රීසර් එකේ තියාගෙන දවස ගානේ එකින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මම අද ඔයාලා වෙනුවෙන් ගෙනාපු සත්කාරය. ඉතින් දැන්නපත් ඔයගොල්ලෝ දන්නවා ස්ප්‍රේ එක සහ අයිස් කියුබ් එක මම කොහොමද පාවිච්චි කරේ කියලා. ඉතින් ඔයාලට සීරම් එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට ස්ප්‍රේ එක වුණත් රැයට පාවිච්චි කරන්න පුළුවන්. මට මේක කල් තියාගන්න ඕනේ නිසා තමයි මම මේ විදිහට පාවිච්චි කරේ. නැත්නම් ඔයාලට මේක තුන් ආකාරයකට හදාගන්න පුළුවන්. සීරම් එකට ඔයාලට රැයට පාවිච්චි කරනවා නම් විටමින් E කරල් 2-3ක් වගේ මේකට එකතු කරගන්න පුළුවන්. එතකොට තව වැඩි පෝෂණයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට සීරම් එක වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් ස්ප්‍රේ එකම ඔයාලට රාත්‍රී කාලයට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔය කොයිම ආකාරයකට හරි ඔයාලා මේක හදාගෙන පාවිච්චි කරන්න. පාවිච්චි කරලා බලන්න ඔයාලට කොච්චර ලොකු වෙනසක් කොච්චර ලොකු ලස්සන කලර් එකක් එනවද කියලා. ඔයාලගේ කැලෑල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මේක 100%ක්ම ප්‍රතිඵල දෙන සත්කාරයක්. ඔයාලා දැක්කා මම ගත්ත ප්‍රතිඵල කොහොමද කියලා. ඉතින් මේක ගාලා බලන්න, හදලා බලන්න. ඔයාලගේ ප්‍රතිඵල මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා. අඩුතරම ඔයාලා දවසකට එකපාරක් හරි හැමදාම මේ සත්කාරය සති 3ක්
විතර යනකම් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට හොඳ ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් මේක කරලා බලන්න. මම අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙනකම්. බයි.